වෙනත් රටක ආයේ අමාපෙන් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බර ගී සංසාරේ සොයන්නම් සිඹින්නම් නැතිවූ ආදරේ. Hello guys, welcome back to my YouTube channel. මුලින්ම කියන්න ඕන මම සනීපෙන් ඉන්න නිසා මගේ කටහඬ ටිකක් වෙනස් ඇති. ඒක වැඩි හිතන්න එපා. මගේ මීට කලින් vlogs බලපු අය දන්නවා මම BCI කැම්පස් එකේ ඇක්වයරන්ස් ඩිප්ලෝමා එකක් කරා කියලා. ඉතින් මම අද යන්නේ අපේ ඩිප්ලෝමා එකේ ෆයිනල් එක්සෑම් එක තියෙන්නේ බොරැල්ල ඇක්වයරන්ස් කොලෙජ් එකේ. ඉතින් මම යන්නේ පේනවනේ මම බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා කරන්නේ පාඩම් කරන එක. මම මෙතනට වෙලා මේ බලන්න මගේ යාළුවෝ එනවද කියලා. මම ගෙදර ඉඳන් මීගමුවට වෙනකම් බස් එකේ ආවා. මෙතන ඉඳන් මගේ යාළුවෙක්ගේ වාහනයක අපි කට්ටියම එක්සෑම් එක තියෙන තැනට යනවා. බලන්න ගයිස් මට ලස්සන යාළුවෙකුත් හම්බුණා. මේ ඉන්නේ මගේ යාළුවා. ඇත්තටම ගයිස් මම මේ vlog එක අප්ලෝඩ් කරන්නේ නෑ කියලා හිතුවා. ඒත් මට පස්සේ හිතුණා මේ දයි පස්සේ මට මගේ යාළුවම හම්බුනේ නෑ. දැන් අවුරුද්දකටත් වැඩි 2025 ජූනි මාසේ තමයි අපිට එක්සෑම් තිබ්බේ. ඉතින් අපේ ජීවිතේ වැදගත් යාළුවන්ව අපි මතකයක් විදිහට තියාගන්න ඕන. ඒ හින්දා මම මේක මගේ මෙමරි කලෙක්ෂන් එකට එකතු කරගන්න ඕන නිසා තමයි පස්සේ මේ vlog එක එඩිට් කරලා අප්ලෝඩ් කරනවා කියලා හිතුවේ. සඳේ මා කෙසේ කියන්නේ හිතේ තියෙන ඒ ආදරේ මමන්ම කිරුණා කියා ඔබ දුටුවතා නෙතේ වේදනා නිවෙන්න ඔබේ රුව නිසා හිත පාවෙලා තුර ගියා පෙම්බරුෂා මහිමා තෙමා සිත් සංකා නිවීයයි මෙතා. අපිට පළවෙනි දවසේ එක්සෑම් ඉවර වෙලා මේ ආපහු යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම කිව්වොත් මේක ගොඩක් පර්ෆෙක්ට් vlog එකක් නෙමෙයි. නිකන් එහෙම මෙහෙම ගත්තු වීඩියෝස් ක්ලිප් ටිකක් තමයි තියෙන්නේ. හැබැයි මට මේ දවස් දෙක මගේ ජීවිතේ ගොඩක් වැදගත් දවස් කියලා හිතුණා. හරි ලස්සන දවස් දෙකක්. ඉතින් මට මේ දවස් දෙක එක වීඩියෝ එකක් විදිහට මගේ ළඟ හැමදාම තියාගන්න ඕන කියලා හිතුණා. මම එදා ගෙදර ගියේ නැහැ. මොකද මම ආපහු ගෙදර ගිහිල්ලා ආයෙ පහුවදාත් උදේ 6 වෙද්දි මීගමුවට එන්න ඕන. මොකද යාළුවා 6 වෙද්දි මීගමුවෙන් යනවා. මට එහෙම ගිහිල්ලා ආයෙ එන්න ඇත්තටම මහන්සි වැඩිනේ. ඉතින් මම අපේ යාළුවෙක්ගේ ගෙදර නැවතුණා. ඉතින් මම මේ වෙලාවේ එයාට තෑන්ක්ස් කරන එදා මාව තියාගත්තට එයා හින්දා මට පහුවදා සබ්ජෙක්ට් දෙකට එළි වෙනකන් හොඳට වැඩ කරලා ඇත්තටම ගොඩක් කන්ෆිඩන්ස් තියන් යන්න පුළුවන් වුණා. අපි දෙන සෑහෙන වැඩක් කරා. thank you ශාලී මක්කේ ඔයා මට එදා ඒ කරපු උදව්වට. ඔයා විතරක් නෙමෙයි ඔයාගේ අම්මයි තාත්තයිත් මාව ඔයාලගේම ළමෙක් විදියට බලාගත්තට ඇන්ටිටයි අංකල්ටයිත් මම මේ වෙලාවේ තෑන්ක්ස් කරනවා. තරුගනිවා දුර ඇත තනි වෙලා කොහේ ගියාද දිව්‍යාගනා ජීවිතේ ගියා පෙරදා කරවටිලා මගේ නොවේද දිව්‍යාගනා නික්මී නොයා මාදේ තොරවසා හජේරමින්න දිව්‍යාගනා ලංවීනින්න දිව්‍යාගනා. අපි එදා පාන්දර වෙනකම් වගේ පාඩම් කරලා ඉඳාගෙන වවදා 6 වෙනිදි මිගම ස්ටෑන්ඩ් එකට ගියා. අපේ අනිත් යාළුවෝ එනකන් තාම කවුරුත් නැහැ.
අපි බලමු අනිත් අය එනකන්. මට මතක හැටියට අද තමයි අපිට තියෙන අමාරුම එක්සෑම්ස් දෙක තියෙන්නේ ලිටරේචර් කම්පොසිෂන් දෙකම පාඩම් කරන්න තියෙන්නේ. ඒ නිසා අපි ජනගමන නිකන් හිටියේ නෑ, කරේම පාඩම් කරපු එක තමයි. පිල්ලම් ඔබ ගස්සන තාලේ ලොව නැවේ වරුකානින් අඳුරේ මුදු අදනින් ඔබ ඇමතුම් වේලේ හත පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ. අපි ඇක්වයිනස් කොලෙජ් එක ගාවට ආවා. ඊට පස්සේ ගයිස් මුකුත් මම වීඩියෝ කරලා නෑ හැම විශේෂ දේවල්. මං කිව්වනේ මුලින්ම මේක පර්ෆෙක්ට් ව්ලොග් එකක් නෙමෙයි. මට හිතුණා මම නිකන් වීඩියෝස් ගත්තා. ඒත් මට මෙමරි එකක් විදිහට තියාගන්න ඕන හින්දා මම මේක අප්ලෝඩ් කරනවා. අනිත් එක අපි කට්ටිය දැන් අවුරුද්දක් විතර හම්බිලා නෑනේ. හැබැයි අපි ආයෙ ළඟකදී හම්බෙනවා. ඒ ඇයි හම්බෙන්නේ? අපි හම්බුනා මොනවද කරන්නේ කියලා මම ලස්සන vlog එකකින් ඔයාලට ගේන්නම් කියලා පොරොන්දු වෙන ගමන් අදට ගිහිල්ලා එන්නම්. බයි බයි.